ඔයා කලොයිද? එන්න 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 වාඩි වෙන්න. මට එන මැසේජ් තියෙනවානේ. මට එන මැසේජ් වලින් ගොඩක් එනවා. මේ අක්කේ මමත් කළුයි. හැබැයි මට ඔයාට වගේ කොන්ෆිඩන්ට් එකක් නෑ. ඒ කියන්නේ TikTok කරන්න ආසයි මොනවා හරි බ්ලා 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 බ්ලා. ඕකේ. අපි කතා කරමුකෝ ඒ ගැන. මම කළුයි. පේනවනේ මම කළුයි. හරිද? එතකොට මගේ අම්මා සුදුයි. මගේ තාත්තා කළුයි. ඒක නිසා මමත් කළුයි. කළුයි කළුයි. හරිද? අපි කියමුකෝ නැත්තම් දැන් කළුයි කියන්න එපා. කළු නෑ මේක ඩාර්ක් ස්කින් ටෝන් එක කියලා හරි. කොහොම හරි. මට තියෙන්නේ අනිත් අයට වගේ ෆෙයර් ස්කින් ටෝන් එකක් නෙමෙයි ඩාර්ක් ස්කින් ටෝන් එකක්. එතකොට මටත් ඔයාලා ඔය කියන ප්‍රශ්නේ මීට කාලෙකට කලින් තිබ්බා. හැබැයි මීට අවුරුදු 7කට විතර කලින් මටත් ඔය ඉෂුව එක ඔය විදිහටම තිබ්බා. මමත් චූටි කාලේ ඉඳන් මම මේ දැන් ගෙවන විදිහට මං ඉස්සර හරි ආසයි. මං ආසයි මේකප් කරන්න. මං ආසයි හරි ලස්සන ඇඳුම් අඳින්න. හැබැයි ඒකත් එක්කලම මට කියන්න ඕනේ කරන් පේන්නේ නැතුව ඇති. මට පොඩි ඇලර්ජි එකක් තියෙනවා සන්ලයිට් එක ළඟට පොඩි පොඩි සත්තු එහෙම. එතකොට මට ડોක්ටර් ඇඩ්වයිස් කරා එළිය යන හැම වෙලාවකම කුඩයක් අරගෙන යන්න ඕනි කියලා. ඉතින් මේ මං කුඩයක් අරගෙන යන්නෙත් නෑ ඉස්සර ඉතින් ඉස්කෝලේ යන කාලේ. ඒ ලෙවල් කාලේ එහෙම. මට ලැජ්ජයි. මොකද එතකොට මම කුඩයක් අරගෙන යද්දි මගෙන් මේ ළමයි අහනවා මේ "ඇයි කළු වෙයි කියලාද?" එතකොට මට හරියට හිත රිදෙනවා මගේ. බොරු කියන්න ඕනේ නෑනේ. මාර විදිහට මට හිත රිදෙනවා. ඉතින් මං කුඩේ හෙලන්නේ එහෙම නෑ. මේ මම පොඩක් අර ඉතින් මේකප් කරන්න ආස වුණත් මං ඒව කරන්නේ නෑ. මට يعني ලැජ්ජයි බයයි. කියන්නේ දැන් මං කළුයි කැතයි. හරිනේ. දැන් ඕක තමයි මගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් මම හෙයාර් ස්ටයිල් එක try කරන්න, ලස්සන ෆැෂන් එකක් try කරන්න මම බයයි. මොකද අනිත් අය මාව point out කරලා එක එක ඒවා කියනවා. මට ඇහිලා තියෙනවා සමහර හරිම හිත රිදෙන දේවල් මගේ යාළුවා අතින් සිද්ධ වෙච්ච අවස්ථාත් තියෙනවා. හැබැයි ඒව ඇත්තටම මේගොල්ලෝ නොහිතා කරපුවා. ඒක සුදු වුණත් ඒගොල්ලෝ කරනවා. හැබැයි මම කළුයි මම කැතයි කියලා මගේ ඔළුවේ තිබ්බනේ. ඒක නිසා තමයි මට ඒවයින් හර්ට් වුනේ. ඇත්තම කතාව. તો ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඒක මම ඔළුවෙන් මවාගෙන හිතපු දෙයක් හින්දා තමයි එහෙම වුනේ. එතකොට එහෙම ඉඳපු මට දැන් මගේ ස්කින් ටෝන් එක ගාණක් නැත්තේ කොහොමද? ඒ කියන්නේ මට ඒක දැන් ඉෂුව එකක් නෙමෙයි ඇත්තටම එහෙම. ඉෂුව එකක් තියෙනවා නම් මම මේ වෙදිත් මොනවා හරි බීලා සුදු වෙලානේ. නෑ. මම එහෙම කියනවා. මම වෙනස් මං හරිම සමරි එකක් දෙන්නම්. මම වෙනස් වෙන්න. මොකද මගේ ස්කින් ටෝන් එක විතරක් නෙමෙයි මට ඕනිකම තිබුණා මගේ විදිහ වෙනස් කරගන්න. ඒකට හේතුව තමයි මම ගොඩාක් ලැජ්ජ ගෑල්ලමෙක්. ඒ කියන්නේ මට ඕනි වුණත් මම ඒ දේ කරන්නේ නැහැ. මම හරි ලැජ්ජයි, බයයි. ඉස්සරහට යන්න එන්න හරි බයයි මම. එතකොට මේ මට මේ දේවල් වෙනස් කරගන්න සෑහෙන උවමනාව තිබ්බා. හැබැයි මට ඒකට තව කෙනෙක්ගේ සපෝට් එක ගන්න ක්‍රමයක් තිබුණේ නෑ අතට. මට එහෙම සපෝට් එක ගන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකද මම වැඩි යාළුවොත් එක්ක ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මම මේ විදිහට වෙනස් වුණේ පළවෙනිම එක මම කියන්න ඕනේ පොඩ්කාස්ට්. පළවෙනිම එක. මට මට සපෝට් කෙනෙක් විදිහට හිටියේ පොඩ්කාස්ට්. මම මාර විදිහට පොඩ්කාස්ට් ඇහුවා. ඒකත් එක්කලම මගේ ස්කින් ටෝන් එක කතා කරද්දි ස්කින් ටෝන් එක ඇක්සෙප්ට් කරන්න මම ඉස්සෙල්ලාම කරපු දේ තමයි මම හෙව්වා ලෝකෙම ඉන්න මේ කළු කෙල්ලෝ. ඒ කියන්නේ නිකන් ෆේමස් අය නිකන් ලස්සනයි කියලා හිතන අය මිනිස්සු පිස්සු වැටිලා ඉන්න අය මම හෙව්වා. ඒ හොයලා මම බැලුවා. ඊපස්සේ මම බැලුවා ඒගොල්ලෝ කරන ෆැෂන් මොනවද? සාමාන්‍ය ඒගොල්ලෝ වැඩිපුර තෝරගන්න කලර්ස් මොනවද? ඒවත් මම හෙව්වා. ඊපස්සේ ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඔහොම ටික ටික මම මේවා වෙද්දී ඒ කියන්නේ මම පොඩ්කාස්ට් ඇහුවා. මම ඔය වගේ ගොඩාක් ඒ කියන්නේ මගේ ස්කින් ටෝන් එක සහ මට වඩා කළු මට වඩා ඩාර්ක් ස්කින් ටෝන් එකක් තියෙන ගර්ල්ස් ලගේ ව්ලොග්ස් ඔයා නම් මනම් ඉතින් දන්නේ නැද්ද? ඉතින් ඒකෙම තමයි මම හිටියේ. ඊට පස්සේ ඔහම ඉද්දී මම තව ලොකු දෙයක් ඒ කියන්නේ මම හිතන විදිය වෙනස් වෙන්න බලපපු ලොකුම දේ තමයි මගේ මියුසික් ටේස්ට් එක. මම ඉස්සර ඉඳන් ඇහුවේ සිංහල සින්දු. එතකොට සිංහල සින්දු ගැන කතා කරාම පරණ සින්දු අහපු කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් හැම ඒ කාලේ ඉන්න සින්දුනේ අහන්නේ. ඒක ඉතින් ඒ දවස්වල තේරුමක් නැහැ නේ. එතකොට ඒ තියෙන්නේ දැන් ඔය මේ මම ඉතින් මල් සින්දු කාලේ ආපු ළමයෙක්නේ මම. එතකොට මේ මල් සින්දු තමයි තිබෙන්නේ. ඒතකොට ඔක්කොම බූට් සින්දු. බූට් කාලත් නැහැ මේ බූට් ඔලුවට ගහලා තමයි එතකොට තියෙන්නේ. මේ ඉතින් මට ඕනේ වුණා ඒක වෙනස් කරන්න. මොකද මං හැමදාම ඇන්ඩියාවක්නේ නේද? ඒකත් එක්ක මම මගේ මියුසික් ටේස්ට් එක වෙනස් කරා. මම ඒවත් හෙව්වා ඈ. මම මේ හැමදේම හෙව්වා. මම YouTube එක කාපු නැති එක විතරයි මේවා හොයන්න. මේ ඉතින් ඒ හොයලා කොහොම හරි මම මියුසික් ටේස්ට් එක වෙනස් කරා. ඊළඟට පොඩ්කාස්ට් මම අදටත් එහෙමයි. මම සෑහෙන පොඩ්කාස්ට් අහනවා. මම පොඩ්කාස්ට් අහන්න පටන් ගත්තා. ඒකත් එක්කලම මගේ ඇඳුම් ගැන කියන්න ඕනේ. ඒ කියන්නේ මගේ ඩ්‍රෙසිං ස්ටයිල් එක. සාමාන්‍යයෙන් මම
නිකන් Pinterest vibe එකක් තියෙන ගර්ල් කෙනෙක්. එතකොට මම ආස එහෙම කොටේජ් ලයිෆ් ස්ටයිල් එකක් ගෙවන්න එහෙම. එතකොට මගේ hear style, මගේ dresses මං ආස එහෙම. එතකොට සාමාන්‍යයෙන් මම මේදි දැන් නම් ඉතින් ගොඩක් ෆැෂන් කරන ගර්ල්ස්ලා ඉන්නවනේ. හැබැයි මං A level out වෙද්දි එහෙම ලංකාවේ නෑ. කොටිම කරා නම් ඉයරින්ග්ස් දෙකක්වත් එහෙම දාගෙන යන්නේ නෑ එළිය ළමයි ලැජ්ජයි. ඒ කියන්නේ මුල් කාලේ මං කියන්නේ මේ මම කොළඹ කෙනෙක් නෙමෙයිනේ මම කොළඹින් එළියනේ. එතකොට මේ මම ඉස්සෙල්ලාම මේ මගේ ඉස්සෙල්ලාම ජොබ් ඉන්ටර්විව් එක ආවහම මම මේ දැන් කරන ජොබ් එක තමයි මගේ ෆස්ට් ජොබ් එකත්. මං ආවහම මම හිතුවා දැන් මෙතන මම දන්න කවුරුත් නෑනේ. මම ආසම විදිහට මම එතනට යනවා. මම ওই කාලේ මේකප් කරන්න දන්නෙත් නෑ. මොකද අපේ අම්මා හැම ෆැෂනබල් කෙනෙක් නෙමෙයි අත්‍තරම. අපේ අම්මා මේකප් කරන්න එහෙම නෑ. එතකොට මේ මම කල්පනා කරා මොකද කරන්න කියලා. මම දන්නෙත් නෑ මේකප් අයිටම්ස් එහෙම තෝරන්න. ඊට පස්සේ කොහොම හරි එතකොට අපේ චූටි අම්මා කියන්නේ පුංචි මගේ පුංචි සුදුයි. අතේ අම්මා සුදුයි පුංචි සුදුයි. එතකොට එයා ගෙනාව පොඩි පොඩි අයිටම්ස් වගේක් අපේ ගෙදර තිබුණා. එතකොට ඒවා ඇත්තටම ෆෙයා ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙක්ට මැච් වෙන ඒවා. ඉතින් මට ඉතින් හරකන්නේ තීරින්නේ නෑ ඒවා. හරිද මම නිකන් අර එම්බාම් කරපු මලමිණියක් වගේ ඕවත් ගාගෙන එදා ගියා. දැන් ලිප්ස්ටික් එහෙමත් ගාගෙන. ඊට පස්සේ දැන් මාව කවුරුත් දන්නේ නැහැ නේ. මේ මිනිස්සුන් මට hina ගියත් දන්නෙත් නැහැ. මාව දැක්කහම ඉතින් මාව කවුරුත් දන්නේ නැහනේ. මාත් ගියා. හැබැයි එදා ඉඳන් මම මේ වැඩට යන හැම දවසකම පර්සනලි පොඩි මේකප් එකක් දාගෙන ගියා. පස්සේ ওই මේකප් එක දාගෙන මම වැඩට යද්දි මට මාර කොන්ෆිඩන්ස් එක මගේ මේකප් එක සෙට් නෑ. මොකද එම්බම්පල් වගේ මම දන්නේ නැහැ ගැන. ඒ කාලේ මේකප් ගැන. පස්සේ තමයි මට හිතුනේ මම මේ ගැන ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් හරියට අඩුමතරමේ මට මැච් වෙන්න මේකප් අයිටම්ස් ටිකවත් ගන්න. ඊට පස්සෙත් මම YouTubeම තමයි ඉතින්. බොරු කියන්න ඕනේ නැහැ. මම හැමදේම ඉගෙන ගත්තේ YouTube එකෙන්. එතකොට කොහොමද ඩ්‍රෙස් කරන්න පුළුවන් මොනවද මට මැච් වෙන මේකප් දේව කියන්නේ මේකප් අයිටම්ස් කොහොමද මට මැච් වෙන එකක් තෝරගන්නේ මොනවද මට මැච් වෙන ලිප් කලර්ස් මොනවද මේ හැමදේම මම YouTube එකෙන් හොයලා සර්ච් කරලා ඉගෙන ගත්තා. ඔය ඉගෙනගෙන මම මේකප් එකක් try කරද්දී එතකොට දැන් වටේ ඉන්න මිනිස්සු මට කම්ප්ලිමන්ට්ස් දෙන්න පටන් ගත්තා. ඕන මම දැන් ටික වෙනස් වෙනවා. දැන් වටේ ඉන්න මිනිස්සු මට කම්ප්ලිමන්ට්ස් දෙනවා. මේ ඔය කළු වුණාට හරි ලස්සනයි. ළඟට ඔයාගේ මේකප් එක ලස්සනයි. මෙහෙමයි. මට මේත් හිත රිදෙන දේවල් කියන්න නැති මිනිස්සු ඉන්නවා. කියන මිනිස්සු ඉන්නවා කියන්නේ. හැමෝම මට මොකවත් කියන්නේ නැහැ නෙමෙයි. කියන මිනිස්සුත් ඉන්නවා. හැබැයි මට වැඩියෙන් කම්ප්ලිමන්ට්ස් එන්න පටන් ගත්තා. පර්සනලි මගේ ගෙදර ඇතුලේ මගේ අම්මයි තාත්තයි නිතරම අපිට කම්ප්ලිමන්ට්ස් දෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. මගේ අම්මා හැම වෙලේම කියනවා මේ කළු අය තමයි ලස්සන. පේන්නේ නැද්ද? මම සුදු. මම තාත්තට කැමති වෙන්නේ තාත්තා කළු නිසානේ. ඔහොම තියෙනවා. එතකොට අපේ ගෙදර මාර පොසිටිව් එන්වයරන්මන්ට් එකක් මට තියෙන්නේ. ඇත්තම කතාව. ඒ කියන්නේ අපේ අම්මටයි තාත්තටයි මේ ලෝකේ ඉන්න ලස්සනම ළමයි දෙන්නමයි නංගි. ඒ වගේ පොසිටිව් එන්වයරන්මන්ට් එකක මම හැදුනේ. එතකොට මම දැන් චුට්ට වෙනස් වෙවි එළියට යද්දි ඒ පොසිටිව් ෆීඩ්බැක්ස් මට ටික එළියනොත් හම්බ වෙනවා. නෙගටිව් ෆීඩ්බැක්ස් උත් හම්බ වෙනවා. ඇත්ත. හැබැයි දැන් ඒ වෙද්දි මම මගේ ඔළුව හදාගෙන තිබ්බේ මම ගන්නෙ මට ඕනි දේවල් විතරයි. මට ඕනේ නැති දේවල් මම ගන්නෙ නැහැ. මට වැඩක් නැහැනේ. එතකොට දැන් මට කෙනෙක් ලස්සනයි කිව්වම හරි මට සතුටුයි. ඒ වගේම තමයි පර්සනලි මමත් අනිත් මිනිස්සුන්ට කම්ප්ලිමන්ට්ස් දෙනවා. කෙනෙක් ලස්සනයි නම් මම ලස්සනයි කියනවාමයි. එතකොට කෙනෙක් බොරුවට කිව්වත් හරි සමහරට යා මට බොරුවට මම ලස්සනයි කියන්නේ නැත්තේ ඇත්ත. මේ මොකද මම මේ කවුද ප්‍රීතිසින්ත වගේ කෙනෙක් නෙමෙයිනේ. හැබැයි ඒක ඒ හම්බෙන පොඩි කම්ප්ලිමන්ට් එක ඔයාට ගන්න. ඔයාට වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවානේ. ඒකට ඔයා ඒක යූස් කරගන්න. මම එහෙමයි. එතකොට ඊට පස්සේ දැන් ගත්තාම මේක මේ දවසින් දෙකකින් වෙච්ච එකක් නෙමෙයි මේක අවුරුදු 6ක process එකක් ගැන මම මේ අද කියන්නේ මේ ඔයාලට කතා කරන මම ගැන මම මේ කියන්නේ මොකද මට මෙහෙම කැමරාවකට කතා කරන්න ගියා ෆොටෝ එකකට පෝස්ට් කරන්නවත් මම ලැජ්ජයි මං ඉන්නේ මං හරි බයයි මං හැංගෙනවයි මං කළුයිනේ කැතයි එතකොට අනිත් අය මොනව හිතයිද දන්නේ මම කැතයිනේ ඔව් දැන් මට එහෙම ගන්නෑ මුල් දැන් මං ඉන්න විදිය ගත්තාම මට මුළු ලෝකෙම කැතයි කිව්වත් මට වැඩක් නෑ මට මම ලස්සනට පේනවා නම් it's okay එච්චරයි මම හිතන්නේ. දැන් මට මගේ ළඟම කෙනෙක් මට කැතයි කිව්වා කියන්නකෝ. හරි කමක් නැහැ. ඉතින් උඹට කැත උනාට මට මොකක් කරන්නේ? එහෙම මයින්ඩ්සෙට් එක තමයි දැන් මම ඉන්නේ. හැබැයි මේ හැම දෙයකටම මූණ දෙන්න මට ලොකු කාලයක් ගියා. මොකද මමත් ඔයාලා වගේ මාව ඇක්සෙප්ට් කරන්න බැරුව පැත්තකට වෙලා මිනිස්සු කියන ඒවට බයේ හරීම සෆර් කරපු කෙනෙක් මම. ඔයාලට වෙලාව තියෙනවා වෙනස් වෙන්න පුළුවන්. පුළුවන් තරම් එක්ස්ටර්නල් සපෝට්ස් අරගෙන ඔය ආස විදිහට ජීවත් වෙන්න පටන් ගන්න. good luck. bye